බටලන්ද හෝ එළිය කන්ද වදකාගාරයන් තුල වද වේදනා විඳි මිනිසුන්ව සමච්චලයට ගැනීමට කටයුතු නොකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. ඒ අනුව එය දේශපාලන බයිට් එකකට නොගන්නා ලෙසයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ. වදකාගාරවල මැරුණු සුවහසක් මිනිසුන් 1989 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු පැමිණි ඉන්දු ලංකා ගිවිසුම පළාත් සභා ක්‍රමය 13 වන සංශෝධනය ආදී රටට අහිතකර බවත් ඒකීය භාවයේ වනසන බවත් කියා එම නිසා සියලු දේශප්‍රේමීනි නැකිටියව වහාම සටනට වරෙව් ලෙස ජනතා විමුක්ති පෙරමුණ එදා සිදු කරන ලද ආරාධනාව පිළිගත් මිනිසුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා. එම සටනට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස එම ජනතාවට වද වේදනා විඳිමින් සහ වදකාගාරවල läගීමට සිදු වූ බව අද වත්මන් ආණ්ඩුව ඉන්දියා සමග හොරතල් වන විට ජීවිත පරිත්‍යාග කළ එම මිනිසුන් මතක් වෙනවාදයි ගැටලු සහගත බවයි එතුමා සඳහන් කරන්නේ. එම ජීවිත පුද දුන් මිනිසුන් එරෙහි වූ දේශපාලන න්‍යාය පත්‍ර අද වත්මන් ආණ්ඩුව රාජ්‍ය බලය ලබාගෙන කරේ තබාගෙන යන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ. කියන්නේ දැන් ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක තමයි 87 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා. ඒ තහනම් කරපු එකත් එක්ක තහනම් කිරීමෙන් පස්සේ ආවා ඉන්දු ලංකා ගිවිසුම පළාත් සභා ක්‍රමයේ 13 වෙනි සංශෝධනය කියන දේවල්. ඉතින් ඒවත් එක්ක තමයි මේ සියල්ල දෝලණය වුණේ එවකට. ඉතින් අද ඉන්දියාවත් එක්ක මේගොල්ලෝ හුරතල් වෙනවා කියලා මේවා පස්සේ ඉන්දියානු හස්තයන් තිබුණ බව තමයි ඔහු කියන්නේ. ඉතින් සියලු දේශප්‍රේමී නැකිටියව වහාම සටනට වරෙව් කියලා ජනතා විමුක්ති පෙරමුණ කරපු ආරාධනාව නිසා තමයි ඒ ජනතාව ආවේ. ඒ ආපු නිසා තමයි ඔවුන්ට මේ ජනතා විමුක්ති පෙරමුණ සහනම් වීමෙන් පස්සේ ඔවුන් ඝාතනය කරන්න වදකාගාර වලට අරන් යන්න බටලන්ද හෝ එළියකන්ද මේ මැරිච්ච මිනිස්සු ඒ මැරෙන්න සිද්ධ වුණේ මේ ආරාධනාව නිසා ආපු නිසා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනාව මත මොනවා කිව්වත් ඒ මැරිච්ච මිනිස්සුන්ව සමච්චලයට ගන්න එපා කියලා තමයි මේ විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. ඔහු එදා ඉඳලා තනි මතයක හිටපු මන්ත්‍රීවරයෙක්.